අද කාලේ කොහෙත් කතා වෙන්නේ කැෂ්ලස්. එහෙමත් නැත්නම් මුදල් භාවිතයෙන් තොර සමාජයක් ගැනනේ. කඩේකට ගියත් ඔන්ලයින් මොන හරි ගත්තත් කාඩ් එකෙන් ගෙවන එක හරිම ලේසි. හැබැයි අපේ රටේ ඉන්ධන හල් වල තත්ත්වය මීට වඩා ටිකක් වෙනස්. අද මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරන්න යන්නේ හැමෝම ඩිජිටල් ගෙවීම් වලට හුරු වෙන කාලෙක ෂෙඩ් එකට ගිහින් කාඩ් එකෙන් ගෙවන යට මුහුණ දෙන්න වෙලා තියෙන පුදුම හිතෙන යථාර්ථයක් ගැනයි. හරියටම කිව්වොත් මේකට කියන්න පුළුවන් මුදල් රහිත ඉන්ධන දඩය කියලා. බලමු මේක පිටිපස්සේ තියෙන කතාව මොකක්ද කියලා. මේක ඇත්තටම ප්‍රහේලිකාව. වාහනේට තෙල් ගහලා ඩෙබිට් හරි ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි ගෙවද්දී බිල් එකේ ගානට වඩා අමතර 100%ක මුදලක් බැංකු ගිණුමෙන් කැපෙන්නේ ඇයි? තමන්ගේම සල්ලි පාවිච්චි කරලා තෙල් ටිකක් ගහ ගන්නත් මේ විදිහට අමතර ගාස්තුවක් එකතු වෙන එක කොහොමද සාධාරණ වෙන්නේ? හරියට නිකන් තමන්ගේම සල්ලි පාවිච්චි කරනවට ගෙවන්න වෙන අදෘශ්‍යමාන දඩයක් වගේ නේද? මේ අමතර ගාස්තුව පිටිපස්සේ යන ප්‍රධානියා කවුද කියලා බැලුවොත් බැංකු ක්ෂේත්‍රයේ මේකට කියන්නේ මර්චන්ට් ඩිස්කවුන්ට් රේට් එහෙම නැත්නම් MDR කියලා. සරලවම කිව්වොත් කාඩ් එකක් මැෂින් එකක ස්වයිප් කරන හැම වෙලාවකදීම ඒ ගනුදෙනුව වෙනුවෙන් බැංකුව ස්වයංක්‍රීයවම කපා ගන්න සම්මත ගාස්තුව තමයි මේ. ඒ කියන්නේ මුදලාලිගේ ගිණුමට සල්ලි වැටෙන කලින් බැංකුව තමන්ගේ කොටස මේ MDR එක හරහා අරගන්නවා. එතකොට ඇයි අපි සුපිරි වෙළඳ සැලකට ගිහින් බඩු ගනිද්දී මේ ගාස්තු අපිට පේන්නේ නැත්තේ? මෙන්න මේකයි ආර්ථික පසුබිම. පැත්ත ඒ විදිහට සුපිරි වෙළඳ සැල් ගත්තොත් ඒගොල්ලන්ට ඉහළ ලාභයක් තියෙන නිසා මේ බැංකු ගාස්තුව එයාලටම දරා ගන්න පුරුවන්. හැබැයි පැත්ත B විදිහට ඉන්ධනහල් දිහා බැලුවොත් ලංකාවේ ඉන්ධන මිල තීරණය කරන්නේ රජෙන්නේ. ඉතින් ෂෙඩ් අයිතිකාරයන්ට තියෙන්නේ ඊටම සුළු ස්ථාවර ලාභයක් විතරයි. ඒ පොඩි ලාභයෙන් අර බැංකුවේ ගාස්තුව ගෙවන්න ඕන්ට කොහොමවත් බෑ. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ බර සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාගේ කරපිටටම වැටෙන එකයි. ඉතින් මේක හරියටම තාක්ෂණයට ගහන දඩයක් විදියට හඳුන්වන්න පුරුවන්. ඒක පැත්තකින් මුළු ලෝකෙම වගේම අපේ රටත් කඩදාසි මුදල් භාවිතය අඩු කරලා ඩිජිටල් ගනුදෙනු වලට යන්න උත්සාහ කරනවා. හැබැයි මේ වගේ තත්ත්වයන් යටතේ ආරක්ෂිතව ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන දෙන අයට අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ දඩ කන්න. දිරිගැන්වීමක් ලැබෙනවා වෙනුවට දඬුවමක් ලැබෙන පුදුම පරස්පර විරෝධී තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේකේ ඊළඟ කොටස. වාර්ෂික පාඩුව ගණනය කිරීම. මේ පොඩි ගාස්තුවෙන් දිගු කාලීනව කොච්චර ලොකු බලපෑම වෙනවද කියලා අපි ටිකක් ගණනය කරලා බලමු. මේ ගණනය කිරීම හරිම සරලයි. හිතන්නකෝ රුපියල් 10000ක තෙල් ගැහුවා කියලා. ඒ මොහොතේම බැංකුව කිසිම මහන්සියක් නැතුව රුපියල් 100ක් අමතරව කපා ගන්නවා. බැලුව බැල්මට මේක එක්වරකට සුළු මුදලක් වගේ පේන්න පුළුවන්. හැබැයි සතියකට සැරයක් හරි දවස් කිහිපයකට සැරයක් හරි මේ විදියට තෙල් ගහද්දී එකතු වෙන මේ රුපියල් 100 කොළ ටික ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඒක සම්පූර්ණයෙන්ම අපේ අතින් යන නිෂ්ඵල වියදමක්. මේ වගුව දිහා බැලුවොත් කාරණය තවත් පැහැදිලි වෙයි. සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 30000ක් ඉන්ධන වලට වේදම් කරන කෙනෙක්ට මාසෙකට රුපියල් 300ක අමතර ගාස්තුවක් නිකරුණේ ගෙවන්න වෙනවා. ඒක අවුරුද්දකට බැලුවොත් රුපියල් 3600ක පාඩුවක්. මේ මොදලෙන් කිසිම කරදරයක් නැතුව තවත් තෙල් ලීටර් කීපයක්ම ගහගන්න තිබුණා නේද? සරලවම කිව්වොත් අවුරුද්දකට නොමිලේම ලැබෙන්න තිබුණු ඉන්ධන ටිකක් බැංකුවේ ලාභය වෙනුවෙන් අපි පූජා කරලා තියෙනවා. ඊළඟට අපි යන්නේ මේකේ වැදගත්ම කොටසට. ප්ලාස්ටික් බද්දෙන් බේරීම. මේ අනවශ්‍ය ගාස්තුවෙන් මිදෙන්න පුළුවන් ක්‍රම මොනවද කියලා දැන් අපි කතා කරමු. මේ අමතර ගාස්තුව මගහරින්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රමෝපායන් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි මුදලින්ම ගෙවන එක. දෙවැනි ක්‍රමයේ විදිහක BOC, Commercial Bank වගේම Amex වගේ සමහර කාඩ්පත්වල ඇතැම් කාල සීමාවලදී මේ ගාස්තුව නැවත ලබා දෙන fuel surge waiver වගේ දීමනා තියෙනවා. ඒවා පාවිච්චි කරන එක ලොකු වාසියක්. තුන්වෙනි කාරණේ තමයි තමන්ගේ බැංකු ප්‍රකාශන නිතිපතා පරීක්ෂා කරන එක. සමහර වෙලාවට සල්ලි කැපුණත් පස්සේ ඒක නැවත කිනුමට මෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ ගැන අවධානයෙන් ඉන්න එක ගොඩක් වැදගත්. හැබැයි මෙතනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි කාරණයක් තියෙනවා. ෂෙඩ් එකට යනකොට අතේ සල්ලි තියාගෙන යන එක තමයි මේකට තියෙන සාර්ථකම සහ ස්ථිරම විසඳුම. මුදලින් ගෙවද්දී පොම්පේ සටහන් වෙන ගාන විතරමයි ගෙවන්න ඕනේ. කිසිම බැංකුවකට අමතර සතයක්වත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කොච්චර ඩිජිටල් යුගයක හිටියත් ඉන්ධන හලේදී මේ අසාධාරණ ගාස්තුවෙන් බේරෙන්න තියෙන හොඳම ආයුධය විදියට තවත්ම මුදල් නෝට්ටු තමයි ඉස්සරහින්ම තියෙන්නේ. ඉතින් මේ හැමදේම කතා කළාට පස්සේ අපිට හිතන්න ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. අනාගතයේදී බැංකු සහ මූල්‍ය ආයතන මේ தત્ත්වයේ තේරුම් අරගෙන මේ ඩිජිටල් දඩය සම්පූර්ණයෙන්ම අයින් කරලා දායිද? එමත් නැත්නම් ඩිජිටල් තාක්ෂණය කොච්චර දියුණු වුණත් ෂෙඩ් එකේදී හැමදාමත් කාසි සහ නෝට්ටුම ජය ගනීවිද? ඒක තීරණය ඉදිරියට එන මූල්‍ය ප්‍රතිපත්ති මතයි.
ඒ කොහොම වුණත් ඊළඟ වතාවේ තෙල් ගහන්න යද්දි සාක්කුවෙන් එළියට ගන්නේ කාඩ් එකක්ද එහෙමත් නැත්නම් සල්ලි කොලයක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.